අද මාතෘකාව ටිකක් ආందోලනාත්මක ගැටලුවක් සම්බන්ධවයි. වර්තමානයේ සටන් කලාවට ආදරය කරන බොහෝ දෙනා නගන ප්‍රශ්නයක් තමයි සාම්ප්‍රදායික කුන්ෆු සටන් කලාව කීන තරම් ශක්තිමත් නම් නවීන ලෝකේ රියල් ෆයිට් ටූර්නමන්ට් වල බලා ගන්න නැත්තේ ඇයි කියන එක සම්බන්ධව. ඇත්තෙන්ම කුන්ෆු සටන් කලාවට වර්තමානයේ මේ තත්ත්වය උදා වෙන්න හේතු රැසක්ම බලපාලා තියෙනවා. ඩ්‍රැගන් කොම්බැට් වලින් අද අපි කතා කරන්නේ කුන්ෆු සටන් කලාව නවීන ලෝකේ ඊතරම්ම දකින්නට නොලැබෙන්න බලපෑති හේතු සම්බන්ධවයි. නොගැලපෙන තාක්ෂණික ක්‍රම බහුලවීම. අපි දන්නවා කුන්ෆු කිව්වාම චීනයෙන් ආරම්භ වුණු සටන් කලාවන් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ සියල්ලටම අපි පොදුවේ කුන්ෆු කියලා කියනවා. විශේෂයෙන්ම කියන්න ඕනි මේ හැම සටන් ක්‍රමයක්ම UFC වගේ වර්තමාන ලෝකේ සටන් තරඟවලට ගැලපෙන්නේ නැහැ. බැලූ බැල්මට ඉතා වේගවත් අලංකාර මූවමන්ට්ස් දකින්න ලැබුණත් ඇතැම් අවස්ථාවල ෆයිටින් රින් එකක් තුල මේ දේවල් ප්‍රායෝගික නෑ කියන එක ඔප් වෙලා තියෙනවා. මෙතනදී ඔබට මතුවෙන ප්‍රශ්නයක් තමයි කුන්ෆු මොඩර්න් වර්ල්ඩ් එකේ ප්‍රැක්ටිකල් නැත්තම් මේක හඳුන්වලා දීලා තියෙන කුමන හේතුවකටද යන වග. සරලවම කියනවා නම් කුන්ෆු කියන්නේ සටන් කලාවක් වුණත් මේකේ ප්‍රධාන අරමුණ පැනපු ගමන් සටන් කළා ජයග්‍රහණය ලබා ගන්නවා වගේ දෙයක් නෙවෙයි. මේකේ ප්‍රධාන අරමුණ උනේ එකල සටන්කරුවන්ගේ විනය, ශරීර යෝග්‍යතාවය, එකිනෙකාට ගරු කිරීම, සංස්කෘතිය ආරක්ෂා කිරීම වගේ දේවල් වැඩි දියුණු කිරීම. ඒ නිසා බොහෝ සාම්ප්‍රදායික චීන සටන් ක්‍රමවල එන තාක්ෂණික ක්‍රම වර්තමාන තරඟකාරී සටන් නිසව් වලට ගැලපෙන්නේ නැහැ. පරිවර්තන ගැටලු සහ කාලයත් සමග පළුදු වීම. කුන්ෆු කියලා කියන්නේ ආසන්න වශයෙන් වසර 2000ක් පමණ ඉපැරණි සටන් කලාවක්. අවුරුදු 2000ක් පමණ තිස්සේ විවිධ බාධක වලට මුහුණ දෙමින් තමයි අද වර්තමාන කුන්ෆු බිහි වෙලා තිබෙන්නේ. මේ කාලවකවානුව තුලදී ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට ආදී වශයෙන් කාලාන්තරයක් රැගෙනීමේදී සටන් කලාවේ තාක්ෂණික ක්‍රම පළුදු වෙන්නට පුළුවන්. ඇතැම් විට මුල් කාලයේදී හඳුන්වා දුන් කුන්ෆු නවීන ලෝකයේ කුන්ෆු වලට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්. අනිත් කාරණාව තමයි භාෂාමය ගැටලු. සාමාන්‍යයෙන් අපි දන්නවා ඇතැම් වචන තිබෙනවා වෙනත් භාෂාවකට පරිවර්තනය කළත් එහි සම්පූර්ණ අර්ථය සමග නොගැලපෙන අවස්ථා. අන්න ඒ වගේ චීන භාෂාවෙන ඇතැම් වචන නිවැරදිව ගෝලීයකරණය නොවුණු නිසා කුන්ෆු සටන් කලාවේ ඇතැම් ටෙක්නික්ස් වැරදියට වටහාගෙන තිබෙනවා. උදාහරණයක් විදිහට කුන්ෆු වල තිබෙන ඩ්‍රිල්ස් වගේ දේවල් ස්ට්‍රයිකින් පාර්ට් එකක් විදිහට හඳුනා ගැනීම දක්වන්න පුළුවන්. ඒ තුලින් සිද්ධ වෙන්නේ කුන්ෆු සටන් කලාව නවීන ලෝකයේ සටන් ක්‍රම තුලින් තවදුරටත් ඉවතට යාම. චීන කොමියුනිස්ට් පක්ෂයේ බලපෑම. ඈත අතීතයේදී චීනයේ සටන් කලා ගුරුවරුන් තමන්ගේ දක්ෂතා වීදිවල නගරවලාදී ප්‍රසිද්ධ තැන්වල ප්‍රදර්ශනය කරනු ලැබුවා. ඔවුන් එසේ කරනු ලැබුවේ අමතර ආදායමක් සොයා ගැනීමේ අරමුණින්ය. ඒ හේතුව නිසාම කුන්ෆු සටන් කලාව එකල සිටම ප්‍රදර්ශනාත්මක සහ දැකුම් කළු දෙයක් බවට පත් වුණා. නමුත් 1949 දී චීන කොමියුනිස්ට් පක්ෂය විසින් රටේ බලය අල්ලා ගැනීමත් සමග මේ සාම්ප්‍රදායික කුන්ෆු සටන් කලාවන් චීනය තුල තහනම් කරනු ලැබුවා. ඔවුන්ට අවශ්‍ය වුණේ ලෝකයේ ඉදිරියට ගෙන යා හැකි තරඟ මට්ටමේ සටන් ක්‍රමයක්. ඒ හේතුව නිසාම එතෙක් කුන්ෆු වල තිබුණු ආයුධ සටන්, නිල තාක්ෂණික ක්‍රම වගේ මාරාන්තික දරුණු සටන් ක්‍රම ඉවත් කරලා නවීන ලෝකයේ තරඟ නීති වලට ගැලපෙන පරිදි ඔවුන් ඒ වෙනස් කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අද වූෂු සන්දා, තාවුළු වගේ ක්‍රම බිහි වෙලා තිබෙන්නේ. කොහොමුණත් සන්දා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම කුන්ෆු සටන් කලාවේ ටෙක්නික්ස් ඇසුරෙන් නිර්මාණය වූවක් නොවේ. එම නිසා නවීන ලෝකයේ ප්‍රායෝගික වුණත් වියකී ගිය කුන්ෆු සටන් ක්‍රම වලට ඇතුළත් වන්නේ නැහැ. චීන සටන් චිත්‍රපට උන්මාදය. විශේෂයෙන්ම අද නවීන ලෝකේන බොක්සින් තරගයක් සහ කුන්ෆු ෆයිට් එකක් දිහා බැලුවොත් ඔබ වැඩිපුරම කැමැත්තෙන් අරබන්නේ කුමන ෆයිට් එකද? නිසකවම ඔබ කියයි කුන්ෆු සටන කියලා. කුන්ෆු මෙතරම් අලංකාර දැකුම් කළු සටන් කලාවක් වෙන්න විවිධ හේතු බලපාලා තිබෙනවා. එකක් තමයි මම කලින් සඳහන් කරපු චීන සටන් කලා ගුරුවරුන් තම දක්ෂතා විවිධ ඩ්‍රිල්ස් ආකාරයට සකසා වීදි පුරා ප්‍රදර්ශනය කිරීම. තවත් විශේෂම හේතුවක් තමයි කුන්ෆු සටන් කලාව ඇතැම් කාලවකවානුවලදී විවිධ සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට අලංකාර නැටුමක් ලෙස රහසිගතව ආරක්ෂා කර ගැනීම. හරියට නිකන් අපි කලින් කතා කරපු කපුවෙරා සටන් කලාවේ වගේ. මේ වගේ හේතු නිසාම සාම්ප්‍රදායික කුන්ෆු සටන්කම ඉතා ආකර්ශනීය දැකුම් කළු දෙයක් බවට පත් වුණා. පසුකාලීනව කුන්ෆු සටන් කලාව සිනමාවට පැමිණීමත් සමග මෙය ලෝක පුරා දැඩි උන්මාදයක් බවට පත් වුණා. කුන්ෆු සටන් චිත්‍රපටයක් බැලුවහොත් එහි 90%ක්ම තිබෙන්නේ ප්‍රේක්ෂක විනෝදාස්වාදය උදෙසා නිර්මාණය කළ ලද සටන් ජවනිකා. මේ හේතුව නිසාම බොහෝ දෙනා කුන්ෆු සටන් චිත්‍රපට සහ ඇත්ත ලෝකේ සටන් අතර සංසන්දනය කරන්න උත්සාහ කරා. ඒ සිද්ධ වුණේ කුන්ෆු සටන් කලාව තවදුරටත් හැලුවට ලක්වීම. යුදමය තත්ත්ව අරමුණු කර නිර්මාණය කර තිබීම. අතීත චීනය කියන්නේ නිරන්තරයෙන් විවිධ යුදමය තත්ත්වවලට මුහුණ දීපු රාජ්‍යයක්.
එබැවින් කුම්ෆු නිර්මාණය කරලා තිබෙන්නේ විශේෂයෙන්ම යුද්ධමය තත්ත්ව අරමුණු කරගෙන. විශේෂයෙන්ම කුම්ෆු වල ප්‍රතිවාදියාගේ ආයුධ මිදහෙලීම, එක් පහරකින් ප්‍රතිවාදියාව විනාශ කිරීම වගේ සටන් තාක්ෂණික ක්‍රම ඇතුළත් වෙනවා. එමෙම බොහෝ කුම්ෆු සටන් ක්‍රමවල අපිට ආයුධ තාක්ෂණයක් බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට වින්චුන් කුම්ෆු වල බටර්ෆ්ලයි සෝඩ්ස් දක්වන්න පුළුවන්. මේ කාරණා සමග බලද්දී අද නවීන සටන් තරගයක වාතාවරණය මීට හාත්පසින්ම වෙනස් බව ඔබට වැටහෙනවා ඇති. එම නිසා සාම්ප්‍රදායික කුම්ෆු බොහෝ විට යුද්ධමය තත්ත්ව අරමුණු කරගෙන නිර්මාණය කළ නිසා වර්තමාන සටන් නිසව්වලට එය කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. සාම්ප්‍රදායික කුම්ෆු සටන්කරුවන් විශේෂයෙන්ම පවසන දෙයක් තමයි ඔවුන්ට ප්‍රසිද්ධ සටන් තරගවලට ආරාධනා ලැබුණත් ඔවුන් නොයන්නේ කුම්ෆු වල තිබෙන මාරාන්තික සටන් ක්‍රම හේතුවෙන් බවයි. විශේෂයෙන්ම නිල තාක්ෂණය, උගුර ප්‍රදේශ අරමුණු කිරීම, දැස් වගේ ශරීරය ඉතා සංවේදී ස්ථාන අරමුණු කිරීම, එක් පහරකින් මරණය පවා ගෙන දිය හැකි සටන් තාක්ෂණයක් ඇතැම් සාම්ප්‍රදායික කුම්ෆු වල ඇතුළත් වන බව සඳහන් වෙනවා. ලෝකයේ සටන් ක්‍රම සමග යාවත්කාලීන නොවීම. අද ලෝකයේ නවීන සටන් නිසව්වලට ගැලපෙන පරිදි කිසිදු හානියක් නොකර වෙනස් කරන ලද සටන් කලාවන් බොහොමයක් තිබෙනවා. උදාහරණයක් විදිහට ජපනීස් ජුජිට්සු වල තිබුණු අවදානම් සහගත ජොයින්ට් බ්‍රේක්ස් ඉවත් කරලා තරග නීතිවලට ගැලපෙන පරිදි හොඳ ස්පෙයාරින් කල්චර් එකක් ඉදිරිපත් කිරීම දක්වන්න පුළුවන්. නමුත් සාම්ප්‍රදායික කුම්ෆු සටන් ක්‍රම නවීන ලෝකයට ගැලපෙන පරිදි යාවත්කාලීන වුණේ නැහැ. විශේෂයෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂය කුම්ෆු තහනම් කිරීමත් සමග එම සටන් ක්‍රම යාවත්කාලීන කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කළේ වෙනම සටන් කලාවක් විදියට සන්දා නිර්මාණය කිරීම. මේ වගේ හේතු ගණනාවක් නිසා සාම්ප්‍රදායික කුම්ෆු සටන් ක්‍රම නවීන ලෝකයේ සටන් නිසව්වල අපිට එතරම්ම බලා ගන්න ලැබෙන්නේ නැහැ. කෙසේ නමුත් සන්දා වගේ සටන් ක්‍රමවල කුම්ෆු වල තිබෙන ඇතැම් ටෙක්නික්ස් යොදාගෙන තිබුණත් ඒ සාම්ප්‍රදායික චීන සටන් ක්‍රම ගණයට වැටෙන්නේ නැහැ. ඇත්තෙන්ම කුම්ෆු කියලා කියන්නේ සටන් ක්‍රීඩාවක් නොවේ. ඒ අතීත යුද්ධමය තත්ත්වවලදී භාවිතා කළ අතිශය මාරාන්තික මෙන්ම ප්‍රායෝගික සටන් කලාප. වර්තමානයේ බොහෝ ස්ථානවල සාම්ප්‍රදායික කුම්ෆු ඉගැන්වෙනවා යයි පවසමින් වංචා සහගත ලෙස මුදල් උපයන කොටසක් නිර්මාණය වෙලා තිබෙනවා. එවැනි පුද්ගලයන්ගේ ක්‍රියාකලාපය නිසා කුම්ෆු සටන් කලාව වර්තමානයේ දැඩි පරිහානියකට ලක්ව තිබෙනවා. අවසාන වශයෙන් ඔබ ඕනෑම සටන් කලාවක් හැදෑරීමේදී එහි ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් වන්න. ඔබ විසින්ම එය අධ්‍යයනය කර එහි අඩුපාඩු වගේ දේවල් ප්‍රශ්න කරමින් ඉස්මතු කරන්න. එසේනම් ඔබට සුබ දවසක්.